ඔබ යාලිත් 300ට සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 0115238314 5238314. දැන් මේ දවස්වල ඔබතුමත් කෘෂිකාර්මික ප්‍රදේශයක් නියෝජනය කරන දේශපාලකෙක් වී සම්බන්ධයෙන් ගැටලුවක් තවමත් පවතිනවා. වී වලට සහතික මිලක් දෙනවා කියලා පොරොන්දු වුණාට තවමත් රුපියල් 28ට 30ට වී අලෙවි කිරීම වී මිලදී ගැනීම සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ගබඩා ප්‍රශ්නය චෝදනා එල්ල වෙනවා පැවතුණු ආණ්ඩුව කියන්නේ මාස 8ක කාලය තුලදී මේ ගබඩා ටික හරියට විදිහට කළමනාකරණය කරගෙන නැහැ. ගබඩා වල තවමත් වී තොග තියෙනවා. එතකොට දැන් ගේන වී තොග ගන්න තැම්පත් කරන්න තැනක් නැහැ. වී ගන්නේ කිලෝ 2000යි. නමුත් කිලෝ 6000ක් පමණ වී තොග ගොවීන් සතුව තියෙනවා. මේ තත්වයට හරි විසඳුමක් දෙන්න තවමත් හැකියාවක් ලැබිලා නැහැ කියන කාරණය. අද දවසේදීත් අපිට මේ පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මොකද්ද මේකට දෙන ඉදිරියටත් බෑ. ඒකට හේතුව මේ රටේ සමස්ත වීඑස් වන්න ගන්න පුළුවන් කමක් නැහැ ආණ්ඩුවට. ආණ්ඩුව කරන්නේ වීඑස් වන්නෙන් 8%ක් 10% ප්‍රමාණයක් මිලදී අරගෙන මේ මිල පවත්වගෙන යාම හරහා පුද්ගලික අංශයට මේ වී ටික ජනතාවට අසාධාරණයක් නොවන ආකාරයට මිල පාලනයක් යටතේ ඒ මිල පාලනය කරගන්න තමයි ආණ්ඩුවෙන් මේ මිලදී ගන්නෙ. සහතික මිලක් වී වලට ලබා දෙනවා කියන කාරණය කරන්න බැරි දෙයක්ද? නෑ, සහතික මිලක් ලබා දීලා තමයි දිල්කා මේ රටේ සමස්ත වී ටිකට සාධාරණ සමස්ත ඒ කියන සහතික මිල ලබා දෙන්න වැඩපිළිවෙල. ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් කියන්නේ වී කිලෝ 2000යි ගන්න පුළුවන් 6000ක් හැම පාරම දිල්කා උනේ අපි ගන්නේ ගොවි මහත්තුන්ගෙන් යම්කිසි ප්‍රමාණයක්. හැබැයි පහුගිය මාස 8 අපි අතින් වැරද්දක් වුණා. ඒ වැරද්ද තමයි අපි දැන් අදත් මම දැක්ක නිවුස් වලට කියනවා බිලියන 6ක්ද කොහෙද වැඩිම මුදලක් වියදම් කරේ දැන් කියලා. ඒක ඇත්ත. මොකද වී මිල තිබිච්ච මුදලට වඩා විශාල මුදලක් අද ගොවියට ලැබෙනවා. ඒ ලැබෙන නිසාම ගොවියෝ ටික පුළුවන් තරම් උත්සාහ කරනවා ආණ්ඩුවට මේ වී ටික දෙන්න. ඒතර වෙනදා 2000ක් දුන්න මිනිස්සයා අද 3000ක් දෙන්න උත්සාහ කරනවා. නමුත් පහුගිය කාලේ අපිට වෙච්ච වැරද්ද තමයි අපි වෙන් කරා වී මිලදී ගන්න මුදල් ටික. ගන්න ප්‍රමාණය වෙන් කරා. හැබැයි මේ ලංකාවේ වී අස්වැන්න අපි නෙලාගන්නේ එක එක කාලවලදී. එක එක මාසවලදී. හැබැයි අපි අවුරුද්දේ අපි ආණ්ඩු ගත්ත දවසේ මේ මුදල් ටික වෙන් කරලා 10%ක් ගන්නවයි කියලා අනුරාධපුරෙන් වී ටික කැපෙනකොට මේ 10%න් 5ක් අනුරාධපුරෙන් අරන් හරියන්නේ නැහනේ. මේක අපි බෙදා ගන්න එපයි. අනුරාධපුරෙන් 2%යි, කුරුණෑගලෙන් 2%යි මේ වගේ බෙදා ගන්න ඕනේ. නමුත් පහුගිය කාලේ මේ බෙදා ගැනීම සිද්ධ වුණේ නැහැ. මම අදාළ ඇමතුමාට මම පළවෙනි රැස්වීමට ගිහිල්ලාම කිව්වා වී මිලදී ගැනීම ප්‍රශ්නෙට මම කිව්වා ඇමතුමා මේකේ තියෙන ගැටලුව මේකයි. ඔබතුමියලා මුදල් ටික වෙන් කරාට ප්‍රමාණය අපේ කලින් තිබිච්ච ආණ්ඩුවට වඩා වැඩියෙන් ගත්තට අනුරාධපුරෙන් 100%ක් අරගෙන ඉතුරු 100% ලංකාවේ බෙදුවම ලංකාවේ ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මේක වී මිල පවත්වාගෙන යන්න නම් අපි වී කැපෙන කාලෙට ගන්න ප්‍රමාණයක් තීන්දුව කරන්න ඕනේ. ඒ වගේම අස්වැන්න එන ප්‍රමාණය අනුව තමයි මෙහෙන් මුදල් ටික රිලීස් කරන්න ඕනේ. වී ගන්න එක පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් වී අස්වැන්න එනකොටම ගබඩා වල ඒ ගබඩාව පිරෙව්වොත් ඊළඟට එන ගොවීන්ගේ වී ටික කොහොමද ගන්නෙ? මෙන්න මේ කියන ප්‍රායෝගික ප්‍රශ්නයක් සිද්ධ වුණා පහුගිය කාලේ. නමුත් ඉදිරියේදී අපිට ඒක නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. සහතික මිල ලබා දෙන්නට හැකියාව තියෙනවද? මොකද හැම වතාවකදීම ওই සහතික මිල සම්බන්ධයෙන් උත් ගැටලුවක් තියෙනවා. කුණුකොල්ලට රජය ගන්න මුදලට රජයට ලබා දෙන වී වලට අමතරව ඉතිරි වී ටික කුණුකොල්ලට තමයි ගොවින්ට අලෙවි කරන්නට සිද්ධ වෙන්නේ. මේ තත්වයට මොකද්ද දෙන්න පුළුවන් හරි විසඳුම? ඒ කුණුකොල්ලට ගන්න සිද්ධ වෙන්නේ ගොවින්ට දෙන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුවෙන් වී මිල දී ගැනීම මේ අස්වැන්න ලැබෙන කාලය පුරාවටම ස්ප්‍රෙඩ් කරගෙන කරොත් තමයි වී මිල සහතික මිලක් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැතුව මේක එකපාරට ගබඩා ටික කරලා ගත්තාම ඒ මාසෙන් පස්සේ වී මිල සහතික මිලක් තියෙන්නේ නැහැ. කවුරුත් ඇවිල්ලා පුද්ගලිකංශෙන් ආණ්ඩුව 50ට ගන්න ඉක්කොල 50ට ගන්න නැහැ. ඒ මනුස්සය බන්නේ මේ මනුස්සගේ ලාභේ. ඒ නිසා මේක ප්‍රායෝගිකව අපි අතින් වෙච්ච වැරද්දක් මේක. ඒක නිවැරදි කරගන්න ඕනේ.
හොඳයි. අනිත් කාරණේ මේ දවස්වල යුද අපරාධ සම්බන්ධයෙන් කරන පරීක්ෂණය පිළිබඳව සාකච්ඡා වෙනවා. අපි දැක්කා දේශීය පරීක්ෂණයක් ගැන කතා කරනවා. ඒ දේශීය පරීක්ෂණයට ජාත්‍යන්තර තාක්ෂණික සහ ඉල්ලා සිටිනවා කියන කාරණත් අපි දැක්කා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එවැනි අදහසක් මතු කරලා තිබුණා. දැන් මොන ස්වරූපයෙන් හෝ පරීක්ෂණයක් සිද්ධ කරනවා නම් වැරදිකරුවෙක් කෙරෙන්න වැරදිකාරයෙක්ව කරන්න චෝදනා පත්‍රයක් ගොනු වෙන්නට ඕනේ. එතකොට සාක්ෂි ඉදිරිපත් වෙන්නට ඕනේ. අපි අවංකව කතා කළොත් යුද්ධයකදී දෙපාර්ශ්වයේම පිරිස් ඝාතනය වෙනවා. දැන් ත්‍රස්තවාදීන්වත් LTT සමාජිකයන් මිය යාම සම්බන්ධ කාරණය ඔවුන්ගේ පවුල් වලට LTT සමාජිකයන්ගේ පවුල් වලට වේදනාත්මක සිදුවීමක් වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන්ම මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනකොට මේ පරීක්ෂණයක් කරොත් මේ පවුල් වල පිරිස් සාක්ෂි දෙයි. ඒ අය ඉදිරිපත් වෙයි තමන්ගේ සාක්ෂි දෙන්න. එතකොට චෝදනා පත්‍රයකුත් සකස් වෙයි. දේශීය යාන්ත්‍රණයක් වුවත් මේ ඉදිරිපත් වෙන සාක්ෂි සහ චෝදනා පත්‍ර ගොනු කිරීම කියන එක ලිඛිත ලේඛනයක් බවට පත් වෙනවා. එතකොට ඒක ඕනෑම අධිකරණයකට ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් හැදෙනවා. එහෙම තත්ත්වයක් ඇති වුණොත් දේශීය යාන්ත්‍රණයක් තුල හෝ එතකොට ජාත්‍යන්තරයටත් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්නට හැකියාවක් ඇති වෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපේ යුද්ධ කරපු රටේ ඒකීයභාවය වෙනුවෙන් යුද්ධ කරපු සොල්දාදුවාට ඒ නිලධාරියට හමුදා නිලධාරියට ඒ කණ්ඩායමට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඔවුන් අනතුරේ හෙලීමක් නෙමෙයිද මේ හරහා සිද්ධ වෙන්නේ? ඒ සම්බන්ධයෙන් මොකද ඔබතුමන්ලා දරන ස්ථාවරය? පැහැදිලිවම දේශීය පරීක්ෂණයකට කැමති වුණේ අපි නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් බෑන් කින් මුන් මැතිතුමත් එක්ක එකඟතාවයක් තියෙනවා. දේශීය පරීක්ෂණයක් පවත්වනවා කියලා මේ රට එකඟ වෙලා තියෙනවා. ඒක පළවෙනි කාරණේ. දෙක, මේ රටේ යුද්ධය පැවතිච්ච වෙලාවේ දෙපැත්තෙම යම් වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එතනදී පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපි මේ රටේ කාටවත් අසාධාරණයක් නොවන ආකාරයට මේක විසඳනවායි කියන පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ යුද්ධය අවසන් කරපු නායකයා වුණාට අපට බටහිර රටවල සහයෝගය ලබා ගන්න බැරි වුණා. හැබැයි අපි දැක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙලා එතුමාට පුළුවන්කම ලැබුණා අපට අවුරුදු ගාණක් දිනා ගන්න බැරි වෙච්ච මේ සහයෝගය එතුමාට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. බුදුමල දකින්න ඇති එතුමා එංගලන්තයට ඒ වගේම අනිකුත් සියලුම රටවල්වලට ගිහිල්ලා ඒ රටවල තිබිච්ච පිළිගැනීම අපි දැක්කා. ඇයි මෛත්‍රී මහත්තයා පිළිගන්නේ? මහින්ද මහත්තයා පිළිගන්නේ නැතුව ඉඳලා. මොකක්ද හේතුව? මේ රටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් සමග මේ රට අලුත් ගමනක් යයි කියලා ඒ රටවල් විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළම අපිත් බොහොම බයෙන් හිටපු මානව හිමිකම් කවුන්සිලේදී ඇති වෙන්න තිබිච්ච ගැටලුව අද බොහෝ දුරට निराකරණය වෙලා තියෙනවා. ඒ කාගේ ජයග්‍රහණයක්ද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වීමත් ඒ වගේම එතුමා ලබා දුන්නු සහ එතුමා මේ රටේ අනාගතය ගැන කොහොමද මේ රට ඉදිරියට ගෙන යන්නේ කියන ඒ දැක්මත් එක්ක ඒ රටවල් වල මතය පවා වෙනස් වෙලා තියෙනවා. අපිට හිතන්න බැරිද මේ ජාත්‍යන්තරයේ මේ නිහඬභාවය මීට වඩා ගැඹුරු තැනක එහෙම නැත්නම් වෙනත් දේශපාලනයක් මේක ඇතුලේ තියෙනවා කියලා. ඇත්තටම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට හිතවත් වීමක්ද එතුමාව පිළිගැනීමක්ද එහෙමත් නැත්නම් මෙතන තියෙන වෙනත් දේශපාලනයක් වෙන්න බැරිද? දිල්කා අපි මේ ලංකාව අමතක කරලා ලෝකේ අරන් බලන්නකො. ලෝකේ මේ කියන ප්‍රබල රටවල් Tamanට ඕනේ දේ ඒ රටවල කරගෙන තියෙනවා. නේද? රටවල නම් කියන්න ඕනේ කමකුත් නැහැ. අපි දැකලා තියෙනවා අහවල් රට මේ විදිහට සලකනවා මේ රට මේ විදිහට සලකනවා. ඉතින් අපටත් ඒකමනේ කරගන්න තියෙන්නේ. නේ? මේ ඇති කරගත්ත විශ්වාසයත් සමග මේ ඇති කරගත්ත එකඟතාවයත් එක්ක අපි මේ පක්ෂ සියල්ලම එකතු වෙලා අලුත් ගමනක් යනවායි කියන එකම මතම අපිට තිබිච්ච අවදානම 50%ක් අඩු වෙලා තියෙනවා. එහෙනම් අපිට තව පොඩ්ඩයි තියෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ එකම යුද්ධ වැදිච්ච මේ රට නිදහස් මේ රට බේරගන්න යුද්ධ කරපු ඒ වගේ මේ රට බේරගන්න කටයුතු කරපු නායකයෙක් දේශපාලන නායකයෙක් වෙන්න පුළුවන්.
යුද නායකයෙක් වෙන්න පුළුවන්, සිවිල් පුරවැසියෙක් වෙන්න පුළුවන්. මේ කාටවත් අසාධාරණයක් නොවන ආකාරයට මේ රටේ ඉදිරියට ඒ නායකත්වය ලබා දෙනවා කියන විශ්වාසය අපි තුල තියෙනවා. මොකද එතුමා ඊටාම දූරදර්ශී නායකයෙක් විදියට මේ රටේ ජනාධිපතිවරයා වෙච්ච වහාම එතුමා ලංකාව ඇතුළේ නෙමෙයි කැරක් කැරක හිටියේ. එතුමා ලෝකෙට ගිහිල්ලා අපේ රටේ තිබිච්ච මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සියල්ලම අද වෙනකොට निराකරණය කරන්න තියෙනවා. මම කියන්නේ 100% කියලා. නමුත් ඒ අවශ්‍ය කරන පාලම හදාගෙන තියෙනවා. ඒ පාලම හදාගත්තාම අපිට ඉතුරු ටික අපිට කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. එහෙනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගමෙන් බිහි වුණාට පොළොන්නරුවෙන් බිහි වුණාට එතුමා මේ රටේ අඩුවට විසඳුමක් දීලා තියෙනවා. මේ රටේ විය යුතු දේ කරලා තියෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම බෑන් කින්-මුන් මැතිතුමාට පොරොන්දු වෙච්ච දේශීය යාන්ත්‍රණය පිළිබඳවත් මම විශ්වාස කරනවා අපි බය වෙන්න ඕනේ කාරණයක් නෙමෙයි. මේකත් අපිට යහපත් විදියට රටට ගැලපෙන විදියට රට අසාධාරණයක් නොවන විදියට මේකත් අපිට බේරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. මුහමාලේ ආරක්ෂක මුරපොළ විවෘත කරලා තියෙනවා. LTT ඩයස්පෝරා එක පිළිබඳව තාමත් කතා බහ තියෙනවා. ජාත්‍යන්තරයේ ඔවුන් තාමත් ක්‍රියාකාරී කියන කාරණය. මේ ආරක්ෂක මුරපොළවල් ඉවත් කිරීමේදී ඒ තුලින් යම් ගැටලුවක් මනත ආරක්ෂාව සම්බන්ධව තර්ජනයක් එල්ල වෙන්න බැරිද? දිල්ක වාගේ වයස මම දන්නේ නැහැ. නමුත් අපි තවත් මේ යුද්ධය LTT කතාව කියන එක වැරදි මේ රටේ. ඇයි මේ රටේ ඩයස්පෝරා එක කටයුතු කරන්නේ ඇයි? ඒ අය මේ රටෙන් එළියට ගිහිල්ලා ඒ අය බොහෝ විට ඉන්නේ asylum මේ මොකක්ද කියන්නේ? සරණාගත කියන්නේ මේ රටෙන් ජීවත් වෙන්න බෑ කියන කාරණා මත ඒ රටේ පුරවැසිභාවය ලබාගත්ත බහුතරයක් ඉන්නේ. මේ රටේ මේ ප්‍රශ්න ඉවරයි කියලා කිව්වහම ඒ රටට පුළුවන්කම තියෙන ඕනනම් asylum වලින් citizenship ගත්ත සියල්ලටම නෑ ඔයගොල්ලන්ගේ රටේ දැන් ප්‍රශ්නයක් නෑ යන්න කියන්නේ. අද ඒ කවුරුත් කැමති නෑ ලංකාවට එන්න ඇයි ඒ? මෙහි රුපියල් 15000ට 20000ට 50000ට ඉන්න අය අද එහෙ කොහොමද ජීවත් වෙන්නේ? අද ඒ රටක ජීවත් වුණාම අපි නිකන් මේ රෙස්ටොරන්ට් එකක ක්ලීනින් කරත් බැංකුවෙන් ලෝන් එක දෙනවා කාර් එක ගන්න. බැංකුවෙන් ලෝන් එක දෙනවා ගේ ගන්න. සරණාගත තත්වයෙන් එහෙම තත්ත්වයක් නිසා විදේශගත වෙලා ඒ රටවල් වල පදිංචි අරගෙන පුරවැසිභාවය අරගෙන ඉන්න දමිළ ජනතාව ගැන නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. LTT එක සම්බන්ධයෙන් ඒ වටා ක්‍රියාත්මක වෙච්ච සුළු පිරිසක්. ඒ පිරිස තාමත් සක්‍රියයි කියන කාරණේයි මේ කොහෙද සක්‍රියයි කියලා කොහෙද කියන්නේ? කවුද කියන්නේ? මට කියන්න ඕන නම් ටිකක් කියන්න. අහවල් රටේ යන්න මෙහෙන් පැන්න LTT සොල්දාදුව අහවල් රටේ ඉඳගෙන මේක මෙහෙවනවා. තවමත් එංගලන්තය තවමත් බ්‍රිතාන්‍ය LTT සංවිධානය පිළි නොගන්න තහනම් කරපු රාජ්‍යයක්. නමුත් ඒ රටෙත් අපි දකිනවා LTT එක විසින් නිර්මාණය කරපු ලංකාව දෙකඩ කරලා හදපු සිතියම සහිත බස් රථ. තවමත් අපි දකිනවා අපේ රටේ යම් ගැටලු වලදී ඔවුන් LTT ක්‍රියාකාරීන් විදිහට ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් අපි පසුගිය දිනකදී ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරා. එහෙම දේවල් තියෙනවා. එහෙම දේවල් තියෙද්දි ඒ සම්බන්ධයෙන් අපේ අවධානය කොහොමද කියන කාරණේ වැදගත්. අපේ එංගලන්තේ විතරක් නෙමෙයි අපේ ගමෙත් ඉන්නවා ගමට ගලපෙන්නේ නැතිව. අපේ පවුලෙත් ඉන්නවා වාගේ පවුලෙත් ඇති. රටකට නෙමෙයි. ඒ වගේ මේකෙන් වාසි හොයන මේකෙන් තවත් දෙයක් බලාපොරොත්තු වෙන මිනිස්සු ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට වඩා යුද්ධේ අපි අමාරුකම දැකලා තියෙනවා. ඔයගොල්ලෝ කොළඹින්ද මම දන්නේ නැහැ ගම. කොළඹ නම් කොළඹ ඔයගොල්ලොන්ට තිබෙන එකම අමීරි අත්දැකීම අර පාසල් දරුවන්ගේ ගිය බෝම්බෙට අහුවෙච්ච එක. ඒ බෝම්බේ මර දාන්නකොත් පිපිරිච්ච එක. හැබැයි අපි දැකලා තියෙනවා අපේ ළමයි මැරෙනවා. අපි හැමදාම ජීවත් වුණේ වෙඩි හඬත් එක්ක. අපේ ගම්වල මිනිස්සු ජීවත් වුණේ ඒ විදිහට. ඉතින් මේ රටේ යුද්ධයක් ගැන අපි ආයි හිතන්නෙත් නැහැ. අපි එච්චර අමාරුවකින් නම් මේ යුද්ධය දැක්කේ. ඔයා හිතන්නකෝ යාපනයේ දෙමළ ජනතාව කොච්චර අමාරුවකින්ද? LTT එකෙන් වල ළමයා ගෙනියනවා හමුදාවෙන් එනවා වෙන විදිහකට LTT කාර් හොයාගෙන මේ ජනතාව කොච්චර දුකක්ද වින්දේ? මේ දුක අවුරුදු 35ක් වින්ද මිනිස්සෙන් ආයෙ පාරක් තුවක්කුවක් තියා පොල්ලක්වත් අතර ගන්නවද? යුද්ධයක් තියා. හැබැයි යුද්ධේ වවාගෙන කන්න ඕනේ මිනිස්සු ටිකක් කොහේ හරි ඉන්න වෙන්න පුළුවන්. අද ගිහින් බලන්නකො යාපනයේ පැත්තට ගිහිල්ලා බලන්න මේ මිනිස්සුන්ට යුද්ධයක් නෙමෙයි ඕනේ.
මේ මුස් තමන්ගේ වත්ත වගා කරගෙන තමන් පරණ පුරුදු ජීවිතය ගෙවන්න පුරුදු වෙලා තියෙනවා. අපි මේ රටේ මේ දේශපාලනය තමන්ගේ මනාපේ සහ තමන්ගේ ඡන්දය ගන්න නම් මේ යුද්ධේ වවාගෙන කෑවේ ඇත්ත කතාව. මේක දැන්වත් නවත්තන්න එපා. වාගේ දරුවගේ මගේ දරුවගේ අනාගතේ වෙන මේ යුද්ධය ඉවරක මේ වැඩේ ඉවරයි දැන්. ආයි යුද්ධයක් මේ රටේ එන්නේ නැහැ. නමුත් අපිට සැකයක් තියෙන්න පුළුවන්. මේ යුද්ධය ඉවරයි කියන එකෙන් මම කියන්නේ මේ සැකේ 100%ක් නවත්ත ගන්න කියලා. සැකේ නෙමෙයි තියෙන්න ඕනේ. පරිස්සමක් තියෙන්න ඕනේ. මොනවා හරි තැනක ඒ වගේ ක්‍රියාකාරකමක් කරනවා නම් උතුරත් යම් පාලනයක් තියෙන්න ඕනේ. දකුණෙත් පාතාලයක පිස්තෝලිනේ ගහගෙන ඒකත් නවත්තන්න ඕනේ. මේකට මේ රටේ නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතුව මේ අවුරුදු 35ක් අපට එපා වෙච්ච යුද්ධය ඉවර කරලා දැන් අවුරුදු ගානක් මට අවශ්‍ය වුණේ ඒ පරිස්සම කොයි විදිහටද ක්‍රියාත්මක කරන්න කියන කාරණේයි. ඒ පරිස්සම වැදගත් වෙන්නේ. මොකද ඇත්තේ ඒ පරිස්සම තමයි ඕන කරන්නේ. නැවතත් ඒ වගේ දෙයක් ඇති නොවෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ පරිස්සම කියන්නේ හිත රිදිච්ච මිනිස්සයාව ආය අඬවන එක නෙමෙයි. සැකෙන් හිටිය මිනිස්සයාට සැකෙන් බලන එක නෙමෙයි. සැකෙන් හිටිය මිනිස්සයාට විශ්වාසයයි අපි ඇති කරන්න ඕනේ. ඒකට තියෙන්න ඕනේ මුරුපොළ නෙමෙයි. ඒකට තියෙන්න ඕනේ තුවක්කුව නෙමෙයි. ඒකට තියෙන කාකියඳුම නෙමෙයි. අවිශ්වාසිතෙන් විශ්වාසය කියන ක්‍රමය අපි හොයන්න ඕනේ. මේකයි අපි කරන්න ඕනේ. එහෙම නැතුව මුරපොළ දාගෙන හිටියා කියලා මේකේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ රටේ එල්ලුම් ගහක් තියෙනවා, මේ රටේ හිරගෙදරක් තියෙනවා, මේ රටේ ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් තියෙනවා. මිනිස්සු හොරකම් කරන්න නවත්තනවද? මිනි මරන්න නවත්තනවද? එහෙනම් මේ රටේ ඇති කරන්න ඕන අපි විශේෂයෙන්ම දෙමළ ජනතාවට ඒ ඇති වෙච්ච සැකය අපි නැති කරන්න ඕනේ. අපි විශ්වාසය ඇති කරන්න ඕනේ. ඕගොල්ලන්ට දෙමළ වාඩ් නෙමෙයි. කාට හරි දෙමළ ජනතාව වල සැකයක් තියෙනවා නම් ඒ සැකේ නැති කර අපට සැකේ නැහැ. 81 කලබල වෙලාවේ මගේ තාත්තා තමයි අනුරාධපුර හිටිය සියලුම දෙමළ ජනතාව ගෙදර තියාගෙන බේරගත්තේ. මම පොඩි. මම ගිහිල්ලා හැංගිත්තෙන් වල ගිහලා බලනවා. බලද්දි මට යන්න කියනවා. අයියේ මම ගිහිල්ලා මේ අය බලනවා දැක්කනම් අර මරාගෙන එනකොට බඩු මංකොල්ල කාපු කාරෝ මේ මිනිස්සුන්වත් මරනවා. අපේ දෙමළ ජනතාවත් එක්ක හොඳට හිටපු ජාතියක්. සිංහල දෙමළ මුස්ලිම් බගල අපිට ભેදයක් තිබුණේ නැහැ. අද කොළඹ ભેදයක් තියෙනවද? ඒ නිසා දෙමළ ජනතාව ගැන සැකයක් තියෙනවා නම් ඒ සැකේ නැති කරන්න ඕනේ වාගේ දරුවා වෙනුවෙන් මගේ දරුවා වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. හොඳයි. ඒ වෙනුවෙන් ඉදිරි ජාතික ආණ්ඩුව කොයි විදිහට ක්‍රියාත්මක වේද කියන කාරණය මුළු රටේම ජනතාව බලාගෙන ඉන්නවා. සැකේ විතරක් නෙමෙයි තවත් රටේ බොහෝ දේවල් තියෙනවා නැති කරන්නට අවශ්‍ය කරන. ඒ වගේම ඇති කළ යුතු බොහෝ කාරණාක් තියෙනවා. අපි ඒවා කොහොමද ඉදිරියේදී සිද්ධ වෙන්නේ කියන කාරණේ බලාගෙන ඉමු. බොහොම ස්තුතියි අද දවසේදී 360ට සහභාගී වෙන්න පිළිබඳව. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්.